මැග්ගිනස් එයා කියනවා කැපිටල් බිල්ඩින් එකේ විරෝධතාවයක් එයා පළ කරා මේ ජනතාවගේ බදු ගෙවන සල්ලි වලින් තමයි ඔයගොල්ලෝ මේ යුද්ධ කරන්නේ. ඇයි මේ යුද්ධ කරන්නේ? ඒගොල්ලෝගේ පාඩුව හිටපු දෙන් අපි ලෝකේ බලවතා අපි අපේ පාඩුව අපේ ගමනේ යමු කියලා තමයි ඔහු මේ දැඩි ලෙස විරෝධය පළ කරලා තියෙන්නේ. ඔව් ඒ වගේම මේ ඇමරිකානු සෙබළුන්ගේ ජීවිත සහ ජනතාවගේ බදු මුදල් මේ විදිහට යුද්ධයක් වෙනුවෙන් විනාශ කරන්න ඕනේ නැහැ කියලා තෝ කියලා තියෙනවා. ඉතින් ඒ වාර්තාව සහ ඒ කරපු විරෝධතාවය මේ ප්‍රකාශනය තුන සභාවේ කටයුතු ටික කාලයකට මේ බාධාව එල්ල වුණා කියලා කියනවා සහ මේ කැපිටල් පොලිසිය මැදිහත්වලා මේ නිලධාරියාව මේ කැපිටල් මන්දිරයෙන් එළියට අරගෙන ගියා කියන තියෙනවා. බැලුවා ඒ වීඩියෝ එකනේ. ඔව් මාරයි නේද? යාගේ තියෙන උපරිම ශක්තිය යොදනවා. ගාන සිංහලෙන් ගොලාවුනත් ඒ සද්ද වේදනාවේ සද්දේ කඳුළු මොන රටක කෙනෙක් හෙළුවත් බෙන්චි කඳුළුම තමයි. ඒක රෝස පාට නිල් පාට කහ පාට නෑ කඳුළුම තමයි. මේ පුද්ගලයා බැරිමද මේ දෙන්නෙක් එකතු වෙලා ඇදගෙන යනවා. පුටු පෙරලගෙන ඇදගෙන යනවා. මොකද හැමෝම කැමති Tamanගේ මතයේ ඉන්න කවුරු හරි කෙනෙක් ඊට විරුද්ධ වෙනවා නම් ඒ දැඩි මතධාරී ඔහුව පහ කරනවා. ඔක තමයි ජීවිතේනේ. ඔව් ඒක ඇත්ත. ඒ වගේම මේ යුද්ධයක් තමයි ඉතින් ඒකට පවුල් කන එකත්. වලන් කියලා වැඩක් නැහැ. මේ අපිට අහන්න කියන්නේ අපි අත්විඳලා නෙවෙයි අපිට අහන්න අපේ ඩිවිෂන් එකේම අපිට අහන්න ලැබෙන දේවල් වලින් අපි මේ ඔබට කියන්නේ ඉතින් හිතන්නකෝ. අපිට ඇහෙන්නේ නැහැ වගේ අපි හිටියාට හෙට මෙහෙට යද්දී එන කෝල්ස් වලින් මොකද උනේ අපිව දැක්කා. අනේ ඉතින් ඔයාට මම කියලා තියෙන ඒ කියන්නේ Tamanට සුදුසු සහකරුවෙක් නොලැබීම තුළ කාන්තාවන් හෝ පිරිමි පාර්ශ්වය මොනතරම් අසරණ භාවයකට පත් වෙනවද? ඒකයි අපි ඔබට කියන්නේ පරක්කු වෙලා හරි සුදුසු සහකරුවෙකු ලබා දීම සඳහා ගෞරි ලංකා ගෞරිමහල් ගම්පහට දැම්ම පේන ගන්න කියලා. ඒක ඇත්ත. මේ ගැන ඔබට මතක් කරනකොට වසර 35ක අභිමානවත් විශ්වාසයක් මොවුන් සමග තියෙනවා. ඉතින් ඔබට ඔබේ විශ්වාසයේ නැවතතරම් ඔබේ තියෙන අර හිතේ තියෙන දෙගිඩියාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශේෂ පැකේජ් එකක් ක්‍රියාත්මක වෙනවා.